ඉතින් යාළුවනේ උදේ 8යි වෙලා ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න කියලා හිතනවා. ඉතින් බලන්න මේ පැත්තේ view එක කොහොමද කියලා. මම හැමදාම ඉතින් මේ වැඩට යන පාර මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් පට්ටම ලස්සන view එකක් තියෙන. ඉතින් මම හැමදාම මෙතන යනවා උදේට. ඔයාලට ඉතින් පෙන්වන්න කියලා හිතුණා මම මේ දාන පළවෙනි වීඩියෝ එක. බලන්න හරියම ලස්සන view එකක් තියෙනවා. මාත් එක්ක යන්කු ගහලා ඔයාලට මේ තව ලස්සන තැන කිහිපයක් පෙන්වන්න තියෙනවා. පේන ඉතින් පාරාල්ලේ හොදාගෙන ගිහිල්ලා හැම තියෙන්නේ. මාත් එක්ක යන්කෝ දිගටම. ඔයාලට මම ඉතින් කැලෑ පාරක් තියෙන්නේ. මම මේ උඩ කැලයක් සුද්ධ කරන්න තමයි යන්නේ මේ වගා කරන්න. ඉතින් මේ පැත්ත එන්න වැරුණා කාලෙකින් මොකද්ද හේතුව මේ වැස්සයි ඉතින් ඔය ප්‍රශ්නත් එක්ක එන්න වැරුණා ඉතින්. ඉතින් මේ කාලෙකින් ආපහු වැඩ පටන් ගන්න ඕනේ. ඉතින් නිකන් ඉඳ හරියන්නේ නැහනේ. ඔයාලට ඉතින් මම පෙන්නන්න මාත් එක්ක දිගටම යන්කෝ කැලෑව පෙන්නන්න ඔයාලට. ඉතින් පට්ටම ලස්සනයි. ඉතින් මේ වෙලා උදේ 8යි. මේදු මෙහෙම බලලා පට්ටම ලස්සනයි. ඉතින් මට මේක වීඩියෝ කරලා ඔයාලට පෙන්වන්න කියලා හිතුණා. පේනවා ඉතින් view එක මාරම ලස්සන ලුක් එකක් තියෙන්නේ. තනිකර කැලෑවක් ඉතින් වැඩේ මිනිස්සු නම් යන්නේ නැහැ මේ කැලේ. මොකද ඉතින් සත්තු ඉන්නවා. මාත් මේ පිහියක් අරන් යන්නේ. මොකද දිවියෙක් ඉන්නවා කියලා කට්ටිය කියනවා. මට නම් තාම මුණ ගැහිලා නැහැ හැබැයි. මම දැන් මාස ගණනක් මෙහෙ තමයි වැඩ කරන්නේ. ඔයාලා ඉතින් මාත් එක්ක යන්කෝ වීඩියෝ එක බලාගෙන. ඉතින් පේනදී මේ අපේ වාහනයක් තියෙනවා ට්‍රැක්ටර් එකක් තියෙනවා ගන්න විදිහක් නැහැ. මෙතන මේ පස් ගොඩක් කැඩලා තියෙනවා ගහක් එක්ක. ගහ නම් කැපුවා ඊට පස්සේ පස් ගොඩක් කැඩලා තියෙනවා පාරට. පේනවා ඉතින් හරිම ලස්සනයි වැහැලා පායලා තියෙන්නේ දැන් ඊයේත් ඇස්සා. හරිම ලස්සනයි ඉතින් පරිසරය. හරියෙන් දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන් යන්න මේ කොහෙ වෙන්න පුළුවන්ද කියලා. මං ඊයේත් ආවා. ඒ කියන්නේ මාස ගණනකින් ඊයේ තමයි ආවේ මෙහෙට. මොකද වැඩ පටන් ගන්න ඕනේ. ගොවිතැන් පටන් ගන්න ඕන ආපහු. මම වත්තරල වැයන්නේ ඉතින් වැස්ස කියලා. හරි මහන්සි ඉතින් කන්දක් නගින්න ඔයාලට මේ වීඩියෝ එක නම් පේන්නේ නැති වෙති. කන්දක් නගින්න එන ඔයාලා දැන් හරිම ලස්සන කැලයකට කැලයක් තමයි පෙන්වන්න යන්නේ. යන්කෝ බලන්න. ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ මේ තෙත් වෙලාවේ පාර කපලා තිබ්බට මොකද සර්පයෝ මෙහෙම ඉන්නවා. ඕම් බලන්න ඉතින් මෙතනින් පටන් ගන්නවා සාමාන්‍යයෙන් කැලේ කැල්ලක් දෙපැත්තේ හොඳට පේනවා. බලන්න ඉතින් හරිම ලස්සනයි. ඔයාලා වටේ පෙන්නන්න පට්ටම ලස්සනයි. කියන්නේ මීද මෙහෙම බාලා වැස්ස වැහැලා පායලා හරිම ලස්සනයි ඉතින් කැලේ. පේනවා ඇති පට්ටම ලස්සනයි. මෙතනත් ගහක් කඩන් වෙලා තියෙනවා. කලින් වැස්ස වෙලා තමයි මේ හුලඟට ගහ කඩන් වෙලා තියෙන්නේ. ඒවත් තස් කරන්න ඕනේ. ඉතින් මේ කාලෙකින් එන්නේ මේ පැත්තට. ඔයාලා ඉතින් කැලේ යනවනම් අනිවාර්යෙන් මේ වගේ බූට් දෙකක් දාන් යන්න. මොකද වැඩි ආරක්ෂාවට හොඳයි බූට් දෙකක් දාගෙන යන එක මේ වගේ කැලේක. ඒ කියන්නේ බහැලා දැන් සර්පෙම ඉන්නවා. මිනිස්සු ගියෙත් නෑ ළඟදී. මාත් දැන් මේ කාලෙකින් වැඩ පටන් ගන්න ඕනේ කින්ද යන්නේ. මොකද ඒව අත්හැරලා බෑනේ. ඔයාලට ඉතින් පේනද හරිම ලස්සන කැලයක් තියෙන්නේ. අපිට නම් දැන් ඉතින් මේවා පුරුදු. ඉතින් ඔයාලට සමහර කට්ටිය මේවා දැකලා නැතුව ඉතින් මේවා කැලෑ. හරි ඉතින් මම මේ දාන පළවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් පොඩි සපෝට් එකක් දෙන්න කියලා ඉතින් මතක් කරනවා හැමෝටම. මෙතනින් එහාට ඉතින් හරිම යන්න අමාරු කැලයක් පටන් ගන්නේ මේ ටිකත් ප්‍රශ්නයක් නැහැ. මෙතනින් උඩහට ගියාම තව පොඩ්ඩක් කැලේ තනිකර අර කිරින්දිය තමයි තියෙන්නේ මෙතනින් උඩට.
ඉතින් බිම බලාගෙන පරිස්සමට යන්න ඕන මොකද සර්පයෝ ඉන්නවා. මේ හරිය සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඉඩෝරේ කාලෙට සාමාන්‍යයෙන් අලියා මේ හරිය කියන්නේ ගැවසෙනවා හිටපු ගමන් කියන්නේ මේ ටිකේ මම අර පහු කරන් ආපු කැලේ කෑල්ල ඒ කියන්නේ සමහර කාලවලට විතරයි කියන්නේ මම දවස්වලම නෑ සමහර කාලවලට විතරයි පේන දේ හරියම ලස්සනයි තියෙන පාරක් බලන්න ඉතින් ලොකු කැලෑවක් තියෙන යාළුවනේ. ඔයාලට පේන්නේ නැති වටේ ලොකු කැලෑවක් තියෙන්නේ. හරි ඉතින් මෙතනින් උඩට තමයි පොඩ්ඩක් යන්න අමාරුම ටික පටන් ගන්නෙ. මම වීඩියෝ එක මට යන්න වෙනවා මම වීඩියෝ එක ඔෆ් කරගෙන ආපහු ගන්නම්. පොඩ්ඩක් අමාරුයි මේ ටික යන්න ෆෝන් එකත් අරගෙන ඉතින් යාළුවනේ. මෙතනින් හරිය ලොකු කැලෑවක් තියෙන්නේ මීටර් 100ක් විතර යනකම් ලොකු කැලෑවක් තියෙනවා. ඒ කියන්නේ ඒක පහු කරන් තමයි අපි සුද්ධ කරන තැනට යන්න ඕනේ කැලේ. ඔයාලට පේන ඉතින් හරියෙන් කඳුපන්දි ලස්සනට පේනවා. දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්නව මේ කොහෙද කියලා. ඒ කියන්නේ යන්නත් පොඩ්ඩක් අපහසු කැලයක් තියෙන්නේ. මම ඒකින්ද වීඩියෝ එක පොඩ්ඩක් කට් කර මේ හතර කරගන්නවා. හරි ඉතින් යාළුවනේ මම දැන් කැලේ අවසාන ටිකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මේ වගේ කැලේ යනවා නම් අනිවාර්යෙන් බූට් එකක් දාගෙන යන්න මතක් කරනවා. මොකද අපිට පොළොව පේන්නේ නැහැ. සර්පෙ වෙන්න පුළුවන්. සර්ප දෂ්ටනයක් වුණොත් එහෙම ඉතින් මේ වගේ කැලේක ඉතින් කාටවත් කියන්න කවුරුත් ඇත්තෙත් නැහැ. ඉතින් මේ අහල පහල කියන්නේ කිලෝමීටර ගානකට ගෙදරක් නැහැ මේකේ. ඔයාලට පේන ඉතින් ලස්සන කඳුපන්දියක් තියෙනවා. ඔයාලට මේ කඳුපන්දිය අතරින් පේනයි සමහර තැන් නාය ගිහලා තියෙන කියන්නේ අර දිට්ටා සුලිකිනාටුවට නාය ගිහිල්ලා ඔය ඉතින් වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නේ මේ පැත්තේ නා. ඔයාලට පේන ඉතින් මේ කැලේ වුණා හරිම ලස්සනයි. ඉතින් මේ වෙලාවේ කඳු ටිකත් එක්ක බලන්න පුළුවන්. අපි යමු ඉස්සරහට. තව පොඩි දුරක් තියෙන යන්න ඔයක ඔයාලත් එක්ක මන්නම් ඔයාලට කැලේ පෙන්නගෙන. ඉතින් මෙහෙම කැලේ යනවා නම් අනිවාර්යෙන් බූට් එකක් දාන් යන්න කියලා මතක් කරනවා. මොකද අපිට මෙහෙම අඩිය තියද්දි මේ පොළොව පේන්නේ නැහැ. අපිට සර්ප දර්ශනයක් එන්න පුළුවන් ඉතින්. තව පුංචි දුරක් යන්න. හරි ඉතින් මේ ඔන්න මම ඉතින් ආවා. ඒ කියන්නේ අපි සුද්ධ කරන්න පටන් ගන්න තැනට. මම දැන් දවස් දෙකක විතර කලින් ඇවිල්ලා මේ ටික සුද්ධ කරලා ගියේ. ඔයාලට පේන්නේ සුද්ධ කරලා ගිහිල්ලා තියෙන ටිකක්. ඔයාලට වටේ බැලුවොත් පේනවා ඉතින් ලස්සන කඳුපන්තියක් තියෙන සම්පූර්ණ වටේටම. මම පේන්නේ නැහැ මොකද මේ කිරින්ද කියලා වෙලා මොකද කාලෙකින් ආවේ නැහැ සුද්ධ කරන්න. දැන් තමයි සුද්ධ කරන්න පටන් ගන්නෙ. වගා කරන්න. මෙතන මිනිස්සුන්ට එන්න පුළුවන්. ඒ කියන්නේ තාම දැන් මෙතන මේ වැහලා කියන්නේ කවුරුත් හිටියේ නැහැ ළඟකදී. ඒ කියන්නේ අස්පස් කරලා සම්පූර්ණ ගන්න ඕනේ. ඒ කියන්නේ කැලේර ගිහලා තිබ්බේ. දැන් තාම පොඩ්ඩක් සුද්ධ කරලා මේ ගන්නෙ. පේනදී මෙතන පොඩි කාමරයක් හදලා තියෙනවා. ඒක නම් මිනිස්සු ඉන්න එකක් නෙවෙයි. මැෂින් අර එහෙම තියාගන්න එක. එහෙම ගෑර පස්සේ ඉතින් මෙතනත් තිබ්බ කලින් වහලයක් ගහලා ඒකත් ගලවලා දාලා තියෙන්නේ. හරි ඉතින් මෙතන තමයි ඉතින් අර ඉන්න තැන මේ සුද්ධ කරලා ගන්න ඕනේ. ඉතින් දැන් මම දවස් දෙකක කලින් ආවිල්ලා උඩට අරේ මේ ගහලා සුද්ධ කරලා දැම්ම ටිකක් ඉතින් පුළුවන් විදියට. තව තියෙන ඉතින් සුද්ධ කරන්න. වල වෙනදී මම සුද්ධ කරලා තියෙන වටේටම මට ඒක වීඩියෝ කරගන්න බැරුණා ඉතින්. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් හරිම නිදහස් ප්‍රදේශයක්. ඒ කියන්නේ මිනිස් වාසයක් නැහැ වටේ. ඒ කියන්නේ හරිම නිදහස්. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් තැනක් මෙතන. ඔයාලට පේන ඉතින් මෙතෙන් ගියාම මේ කුස්සිය තමයි තියෙන්නේ කලින් පාවිච්චි කරපු කට්ටිය. ඒව දැන් ඉතින් පාවිච්චි කරලා නැහැ කාලෙකින් ඔක්කොම ජරා වෙලා තියෙන්නේ. මම ඉතින් මගේ වතුර බෝතලේ කැත්තයි තියෙනවා ගෙනාපු. කැත්තයි වතුර බෝතලේ තියලා අපි ගමු අර කාමරේ යතුරු. කාමරේ යතුරු මෙතන තමයි මම තියලා ගියේ. මේ තියෙනවා යතුරු වල පේනවා ඇති. යතුරුත් අරගෙන අපි යන් කාමරේ තත්ත්වය මොකද කියලා බලන්න. ඒව සුද්ධ කරලා අරගෙන මොකුත් නැහැ ඉතින්. ඒව දැන් ඉතින් හදාගෙන ඉතින් මිනිස් වාසයකට ඉන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ. මං ලොක් එක අරගන්න. යතුරුත් වැටුණා ඉතින්. ඔන්න ඉතින් ඉන්න කාමරේ ඒක තව කට්ටිය සුද්ධ කළා. අර මේ හදලා ගන්න ඕනේ. කියන්නේ තව මුකුත් නැහැ. මේව පටන් ගන්නගෙන කවුරුත් ඉන්න හදලා නැහැ.
ඔයාලට පේනද මෙන්න මේ කුඹල් කෝඩ වල දන්නවත් දන්න පොඩ්ඩක් බලන්න මේ කුඩ බැඳලා තියෙන අපි කඩන්නේ නැහැ ඒක. ඒ කියන්නේ කලිනුත් ඇත්තේ වැටිලා මෙතන මඩ වෙලා තියෙනවා පේන ඇති. හරිද මේක මේ කැලේ කියලා නෑ මේ අපි කරන්ට් එකත් මේකට සෝලාර් සිස්ටම් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ කරන්ට් එක විදිහට අපි ගන්න සෝලාර් පැනල් උඩ දෙකක් හයි කරලා තියෙනවා. වහල් ඒ දෙක හයි කරලා ඉන්වර්ටර් එකක් කරා තමයි කරන්ට් එක ගන්නෙ. ඒවනම් කිසිම ප්‍රශ්නයක් කියලා නෑ. ඒවා තාම වැඩ කරනවා. මේක තමයි ඉතින් මේ කාමරේම සුද්ධ කරලා අපි ඉදිරියට ගන්න ඕනේ. තාම මෙහි නෙවෙයි ඉන්න අපි පල්ලා අපේ ගෙදර ඉන්නේ. ගෙදර තාම එතනට අපි පයින් එන්නේ. කියන්නේ සෑහෙන දුරක් එන්න තියෙනවා. කිලෝමීටර් 3-4ක් එන්න තියෙනවා. ඉතින් පයින් තමයි මම උදේ ඉඳලා ආවේ දැන්. උදේ ඉඳලා ඉතින් සුද්ධ කරන්න පටන් ගන්න ඕනේ. මම ඊට ටිකක් සුද්ධ කරලා ගියේ මේ කැලේ. අද ඉතින් සුද්ධ කරන්න ගන්න ඕනේ. ඔය පල්ලෑ කැලේ එහා පැත්තේ තමයි පටන් ගන්නෙ. සුද්ධ කරන්න. ඔයාලා පැපොල් ගහකුත් තියෙනවා. පැපොල් ගහේ කෙඩිත් තියෙනවා. හරියම ඉතින් නිස්කලංක පාඩුවේ නිදහස ඉන්න පුළුවන් පරිසරයක් ඉතින් කායින්වත් කිසිම කරදරයක් නැහැ. හරියම නිදහස ඉතින් ඉන්න තියෙන මම කැත්ත ගන්නම් කැලේ කරන්න තියෙනද? මම ඉතින් කැත්ත විතරද අරන් ආවේ මොකද කැලේ කරන්න තියෙන නිසා. හරියම නිදහස ඉතින් මොකද හේතුව වාහන සද්දයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය තනිකර ගැමි පරිසරයක් තියෙන්නේ. සත්තුන්ගේ සද්දයි කුරුල්ලුන්ගේ සද්දයි ඒවා විතරයි තියෙන්නේ. ඉතින් වෙනම මිනිස්සේ කටහඬක්වත් ඉතින් ඇහෙන්නේ නැහැ. අලුතෙන් තමයි වාහනයක හෝන් එකක්වත් ඇහෙන්නේ නැහැ මෙහෙට. ඒ කියන්නේ හරියම නිදහස ඒ තරමට. ඔයාලට ඉතින් ඇවිල්ලා ඉන්න ඉතින් ඉතින් ආසයි දන පැත්තක්. හැබැයි ඉතින් ප්‍රශ්න කරලා තියෙන මේ කැලෑව තමයි. කැලෑව ඉතින් සුද්ධ කරලා ගන්න ඕනේ. හරිය ඉතින් මේ කැලේ තමයි ඉතින් අද කොටන්න තියෙන්නේ. මෙන්න තියෙනවා කැත්ත. කැත්තෙන් තමයි ඉතින් කොටන්නේ. හරි ඉතින් මම තව වීඩියෝස් ඉතින් වලට දාන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ඉතින් මට පොඩි සපෝට් එකක් දෙන්න කියලා මතක් කරනවා. ඉතින් හැමෝගෙම ඉල්ලනවා. හරි ඉතින් සුබ දවසක් යන ඉතින් මම අදට යන්නම්. අනිවාර්යෙන් තව වීඩියෝස් ඉදිරියට ගේනවා.